කැලින් පොපියුලර් අවෝඩ්ස් 2025 සම්මාන රාත්‍රියේදී හැමෝම ආදරය කරන චරිතයක් චාමර රණවක අයියා ඉන්නවා මාත් එක්ක. ඉතින් මම හිතන්නේ අද දවස් හරි විශේෂ දවසක්. මාමා කියන්න වරට මාම කියන්නලු. ඉතින් කැමති දැනගන්න අපි මුලින්ම කතා කරමු වේදිකාවේ හරි අපූර්වවට වේදිකාව හසුරවන චරිතයක්. හරිද? එහෙම කියන්නේ වේදිකාවේ එක තැනක ඉන්නේ නැහැ දැන් සාමාන්‍ය එක තැනක ඉන්නේ නැහැ හැමතැනම ගිහලා හසුරවන චරිතයක්. ඉතින් වෙනස් චරිතයක්. අද දවස ගැන මොකද හිතෙන්නේ? හොඳයි පුතේ හොඳයි ගොඩක් සතුටුයි ලස්සන ඕගනයිස් කරලා තිනවා මම කැමති මේ කැරින්ලට කියන්න හරිම ලස්සනයි ඕගනයිසේෂන්ස් ඒ වගේම ඉතින් මේවා තියෙන්න ඕනේ ඉතින් අර මිනිසුන්ට මේ තව ඉන්න මේ ෆීල්ඩ් එකේ ඉහළට යන්න ආසාව තියෙනවනේ ඇත්තටම ඉතින් මමත් මේ මම ජීවත් වුණේ කවදාවත් සම්මානයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මම හිතුවත් නෑ මට හම්බ වෙයි කියලා මට කිව්වා එන්න කියලා මම ආවා දුන්න මම ගියා ඇත්තටම ඉතින් මම කියනවා ඉතින් මේවා හොඳයි මොකද හේතුව ගොඩක් දැන් තරුණ පරම්පරාව පවා මේ මියුසික් වලට මොකද මේ ඇක්ටිං වලට ඇක්ටර්ස්ලා ඔක්කොම එන කට්ටියටත් තරුණ පරම්පරාවේ කට්ටියන් දැන් මේකට මේ ඉන්වෝල්ව් වෙන්නේ දැන් ගොඩක් අනිත් තරුණ පරම්පරාවට ගොඩක් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙනවා ඒතර ඒගොල්ලෝ try කරනවා මමත් හොඳ තැනකට එන්න ඕනේ මේක තැනකට යන්න ඕනේ දැක්කද ඒගොල්ලොත් ගත්තා අපිට පුළුවන් කියලා ඒ වගේ අර එනර්ජියක් දෙනවා වගේ වැඩක් තියලා තමයි මට හිතෙන්නේ හොඳයි පුතේ හරිම ලස්සනයි හැමදාම මොකද විශේෂයෙන්ම හිරු ආදරේ හිරු ඒ වගේම ෂාටත් හමුන ලස්සන මේකක් මම බලන් හිටියා ගින්දර ආදරේ thank you හරි දැන් පොඩ්ඩක් ඉන්න යන්න හදිස්සිද මේ දඩ කරලා තියෙන මම හරි අන්තිම ප්‍රශ්නේ හරිද දැන් වේදිකාවේ අපි දකින්න ඇඳුමක් නෙවෙයි අද හරි වෙනස් ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වීඩියෝ මෙනුමක් කියද ඔයාලා ට්‍රැක් දානේ ඒක මේ වලට නැඳන් එනවනේ මේ වගේ ඇඳුමක් ජොබ් එකට යනවනේ මේ වලට ලැටර් යන්නේ මේ වගේ ඇඳුමක් අරගෙන ඒ දැනගන්න බැරි නේද මේ වගේ අහන්න එපා ප්‍රශ්න මේ වලට යනවා මේ වැදගත් තාලට එන්න ඕනේ උසාවියට යනවා ඒ විදිහට හරි ඉතින් අපි විශ් කරනවා ওই විදිහටම තව ඉස්සරහට යන තව සම්මාන ලබා ගන්න කියලා thank you කතා බහට ඒකට අතර පුතේ thank you සම්මාන නම් ඕනේ මේ කිව්වේ එන්න කිව්වෙන්ද දුන්නින්ද ගත්තා ඒක යනවා සම්මාන දිනවා සමාජයෙන් අම්බානක ආදරේ